හරි ආයිබෝල් ළමයි ඔගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් වගේම තව පොඩි ආරංචියක් ගැනත් එක තමයි අද වීඩියෝ එක දාන්නේ. අද ඉඳන් අපි තීරණය කරා දැන් ඔයගොල්ලන්ට අපි දැන් වීඩියෝස් දෙකක් channel එකට දාලා තියෙනවානේ. ඉතින් අද ඉඳන් තීරණය කරා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඕලෙවල් පාස් පේපර් ප්‍රශ්න අද ඉඳන් මේ channel එකේ මට පුළුවන් වෙලාවට ඒ කියන්නේ එක දිගටම දාන්න අමාරුයි. පුළුවන් වෙලාවට ඔයගොල්ලන්ට පහසු වෙන විදිහට ඔයගොල්ලන්ට තේරෙන විදිහට මම channel එකේ ගණන් ඔයගොල්ලන් පාස් පේපර් ටික පොඩි විවරණයක් එක්ක හදන විදිය දාන්නම්. ඔයගොල්ලන්ට ඒ කියන්නේ මොකක් හරි එකේ ගැටලුවක් ඒ කියන්නේ හදන විදිය ගැන හරි ගාන ගැටලුවක් හරි මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ගැටලුව කියලා මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්නම් ඒකට. ඉතින් අපි අද ඉඳන් පටන් ගමු. එහෙනම් මේ අලුත් වැඩේ ප්‍රශ්න ටික වෙන කලින් දැම්ම වගේම විනාඩි 4-5 වීඩියෝස් විදියට තමයි වැටෙන්නේ. රචනා ප්‍රශ්නයක් ආවොත් තමයි පොඩ්ඩක් මේ යම් කිසි වෙලා මේ වැටෙන වීඩියෝ එකට. ඉතින් කෙටි ප්‍රශ්න වලින් පටන් ගමු. මම අද ඉඳන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කෙටි ප්‍රශ්නයක් ලකුණු දෙක ගන්න හම්බෙන්නේ. ඒ වගේ ලකුණු දෙකක් ලේසියෙන් ගන්න විදිය වගේම අපි රචනා ප්‍රශ්න වලට ගන්න ලකුණු 10 ප්‍රශ්න. ඒවත් කොහොමද ඒ ප්‍රශ්න වලට ලකුණු ලේසියෙන් ගන්න කියලා. ඉතින් අපි එහෙනම් අද ඉඳන් වැඩේ පටන් ගමු. මුලින්ම 2019 ඕලෙවල් පේපර් එකෙන් පටන් ගමු. 2019 ඒක කොටසේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගාන එකෙන් පටන් ගමු. ඒකත් මම අර කලින් වීඩියෝස් වල දාලා තිබ්බා වගේම බදු මුදල් ගැන ගානක් තියෙන්නේ. තීරු බදු මුදල් ගැන ගාන. අපි එකෙන් පටන් ගමු. අද ඉඳන් එහෙනම් ඔයගොල්ලෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා තියන්න. මොකද දිගටම වීඩියෝස් හැදෙනවා. ඕගොල්ලන්ට තමයි ඒක වාසි. එතකොට ඕගොල්ලන්ට වීඩියෝස් බලලා ඕගොල්ලෝ ගැටලු තියෙනවා නම් ඒව නිරාකරණය කරගන්න පුළුවන්. එහෙනම් පටන් ගමු. හරි. ගාන මොකද තියෙන්නේ? ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 9%ක තීරු බද්දක් අය කරනු ලබයි. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000 නම් ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. තීරු බදු මුදල ගැන ගණනක් තියෙන්නේ. ඉතින් තීරු බදු කිව්වට පස්සේ ඕගොල්ලන්ට උගන්වලා ඇති තීරු බදු කියන්නේ මොනවද කියලා. මම ඒ ගැන වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. තීරු බදු මුදල ගැන ගන්න තියෙන්නේ. ඉතින් අහලා තියෙන්නේ කිසියම් භාණ්ඩයක් සඳහා 9%ක තීරු බදු මුදලක් අය කරනවා. හරි. මේ භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000 නම් ඒ තීරු බදු මුදල. භාණ්ඩයේ වටිනාකම 6000යි. මම අර කලින් කියලා තියෙනවා වගේ හැමතිස්සෙම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ හොයන්න ඕනේ කියන උඩ දා ගන්න ඕන. එතකොට අහලා තියෙන තීරු බදු මුදල කීයද කියලා. 100යි නම් භාණ්ඩය ගන්න විල 9යි තමයි බදු මුදල. එතකොට 6000 තමයි මේකේ දීලා තියෙන්නේ. එතකොට හැමතිස්සෙම දීලා තියෙන්නේ ඒ කියන්නේ හොයන්න ඕනේ කියන උඩ දා ගන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි උඩ දා ගන්න. එතකොට 9 උඩ දැම්මා. දීලා තියෙන එක්කනට යටින් තියෙන එක්කන 6000 අපිට දත් එක්ක දීලා තියෙන 6000 මෙතනින් දැම්මා. පැත්තෙන් තිබ්බා. ඊට පස්සේ 6000 බින්දුවෙන් 100 යටින් දැම්මා. මොකද උතන අහලා තියෙන තීරු බදු මුදල කොහොමද කියලා. බින්දු දෙකට බින්දු දෙක කරනවා 6 රුපියල් 440. අහලා තියෙන්නේ මෙම් භාණ්ඩයේ වටිනාකම 6000 නම් ගෙවිය යුතු තීරු බදු මුදල කොහොමද කියලා. එතකොට තීරු බදු මුදල වෙන්නේ රුපියල් 540. මේ විදිහට තමයි හදන්නේ 100ක් මම කලින් කියලා තියෙනවා වගේම 100යි නම් රුපියල් 100 ගන්න එකට 109ක බදු මුදලක් වදිනවා. එතකොට භාණ්ඩයේ වටිනාකම 6000යි නම් 6000 වදින්නේ. එතකොට හොයන්න ඕන කවුද මෙතන මුලින් දැන් දීලා තියෙන්නේ බදු මුදල හොයන්නේ. බදු මුදල වේක 109 තමයි හොයන්න ඕනේ. 9 උඩ හොයන්න ඕනේ කියලා උඩ දානවා. ඊට පස්සේ දීලා තියෙන උපිට දත්තයක් විදිහට තියෙන 6000 පැත්තෙන් තියෙනවා. දීලා තියෙන එක නට උඩින් තියෙන එක යටින් දානවා. කොහොම තමයි ගණන් උත්තරේ. හරි.